චන්දරේගේ වයිෆ් කියලා කියන්නේ ටිකක් වෙනස් මූවි එකක්. හැමෝම කිව්වේ එහෙම. මොකද හිතන්නේ මේ මූවි එක ගැන? ඔව් ඊට ඉස්සෙල්ලා මට තප්පරයක් දෙන්න. කුරුණෑගල කියන්නේ ෆිල්ම් හෝල් 5ක් තිබුණු නගරයක්. දැන් තියෙන්නේ 2යි. හරි. ඒ කියන්නේ කුරුණෑගල කියන්නේ චිත්‍රපටි බලපු විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් හිටපු නගරයක්. මම හිතන්නේ මේ ආවට තියෙන නිකවැරටි ආනමඩු ඒ ඔක්කොම එහෙම තමයි. දැන් චන්දරේගේ වයිෆ් ෆිල්ම් එක බලද්දි මට හිතුනේ ඒකේ විභවය තියෙනවා මිනිස්සු ගෙන්න ගන්න. හැබැයි තාම හැදිලා නැහැ අර ඒ කල්චර් එක හැදිලා නැහැ. අපි චිත්‍රපටි බලන්න ඕනේ, අපි එළියට යන්න ඕනේ කියන එක හැදිලා නැහැ. ඉතින් මට හිතෙන්නේ චන්දරේගේ වයිෆ් බලද්දි මට හිතුනේ ඒක ඇඩ්‍රස් කරන්නේ ඇවරේජ් රසිකයාට. ඒක ලොකු මේ ඇකඩමික් දැනුමක් එහෙම ඕන එකක් නෙමෙයි. සරල රසවත් හැමෝටම විඳින්න පුළුවන් ලස්සන කතාවක් තියෙන්නේ. ඒ වගේ මේක අපේ කතාව. හරි? ඒ කියන්නේ දැන් මම වයස කෙනෙක්නේ. එතකොට මම හිතන්නේ අපේ කතාව, තරුණ අයගේ මේ ඔක්කොගේම කතාව තමයි චන්දරේගේ වයිෆ් එකේ තියෙන්නේ. ඉතින් මම කැමතියි හැමෝටම ආරාධනා කරන්න අපි ආයේ පටන් ගමු. චිත්‍රපටි බලපු ඒ පරණ අතීතයේ අපේ සංස්කෘතිය අපි ආයේ පටන් ගමු. ගෙදරින් එළියට යන සංස්කෘතිය පටන් ගමු. ඒකට මට හිතෙන්නේ චන්දරේගේ වයිෆ් කියන්නේ හොඳම මූවි එකක්. හැමෝටම ඇවිල්ලා බලන්න. බොහොම ස්තුතියි. චන්දරේගේ වයිෆ් දැන් තිරගත වේ.